වසර 30ක කුරිරු යුද්ධයෙන් පසු උතුරත් දකුණත් එකතු කරන තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන කළුතර අම්පාර තරුණ හුවමාරු වැඩසටහන 2023 11/8 වන දින අපි අම්පාර කල්මුනේ ප්‍රදේශයට පැමිණියා. කළුතරින් ළමයි 25 දෙනෙකු සමග අපි දින 5ක් මෙහි රැඳී සිටිනවා. පළවෙනි දවසේ දමිළ සහෝදරයෝ අපිව හොඳටම පිළිගත්තා. දෙවෙනි දවසේ අපි ජවලක් කඩයි පොදු ක්‍රීඩා පිටියේදී සිංහල දමිළ අය එකට එක්ව මිත්‍රශීලී ක්‍රිකට් මැච් එකක් ගහනවා. කළුතර අම්පාර තරුණ හුවමාරුව ඉතින් ක්‍රිකට් තරගයක් ගත්ත මේ අද ලෑස්ති කරලා තිබෙ දෙවෙනි දවසේට පළවෙනි දවසේ ඒගොල්ලෝ අපිට සම්පූර්ණ වැඩමුළුව ගැන හඳුන්වුණා. ඉතින් අපිට මේක ජාතික තරුණ සේවා සභාවෙන් මේ අවස්ථාව ලබා දීලා තියෙන මේ වැඩසටහනින් ගොඩක්ම ඵලදායී වෙන අතර තමයි වෙන්නේ තරුණයෝ අතර හුවමාරුව සමග ඒ කියන්නේ යම් අපි නොදන්න පළාතට කොහොමද ගිහිල්ලා හැඩ ගැහෙන්නේ ඒගොල්ලන්ගේ ආකාරයට කොහොමද කන්න බොන්නේ කොහොමද සංස්කෘතිය ඒ වගේ ගොඩක් දේවල් හුරු කිරීම තමයි සාමාන්‍යයෙන් අපි ඒගොල්ලොත් ඒ දවසක් ගත කරන්නේ කොහොමද ඒ කියන පිළිවෙල ලස්සනට අපි අම්පාරට ආවම අපිට ඒගොල්ලෝ එකතර පෙන්වනවා. මේකෙන් මේ යනකොට මේ ගත කරලා යනකොට මේගොල්ලොත් එනවා අපේ පළාත පාරෙන් කලමුල්ල ප්‍රදේශය තමයි තෝරගත්තේ මේ අපි ඉන්න. ඉතින් මේ තියෙන සුවදශීලීත්වය අනික භාෂා හුවමාරුව අපි ගොඩක් ටැමිල් භාෂාව නොදන්න වුණාට අපි බොඩි ලැන්ග්වේජ් පාවිච්චි කරනවා. ටැමිල් වලට අමතරව සිංග්ලිෂ් පාවිච්චි කරනවා. ඉතින් අර ඒ ගොඩක් එතන තියෙන රසවත් භාවයේ විනෝදකාමී භාවයේ සල්ලි වලට නම් ගන්න බෑ. ඔයාලා කළුතර පළාතින් ඉඳන් මෙහෙට ඇවිල්ලා මේ ළමයි එක්ක සතුටින් ඉන්නවා. අපේ කෑම වර්ග, අපේ සංස්කෘතිය, කොවිඩ් ගිහිල්ලා මොකක්ද කරන්නේ කියලා ඒ දේවල් ඔක්කොම හොඳට ඉගෙන ගන්නවා. එයාලා සතුටින් කැමැත්තෙන් අපිත් එක්ක සමගියෙන් ඉන්නවා. අපිත් යනවා ළඟදී මෙයාලගේ පැත්තට. ඒ සංස්කෘතිය, ඒ කෑම වර්ග එයාලත් එක්ක සතුටින් ඉන්නවා. තුන්වෙනි දවසේ අපි සේනයි කුඩි ඉරුප්පු කබ්බ කාමාක්ෂි අම්මාන් කෝවිලේ පූජා පැවැත්වීමෙන් අනතුරුව කෝවිල් පරිසරය පිරිසිදු කරනවා. කළුතර ඉඳලා ආපු සිංහල සහෝදර සහෝදරියන් සහ කල්මුනේ අපේ තරුණ තරුණියන් එක්ක එකතු වෙලා අපි හරිම හොඳ ශ්‍රමදානයක් කරමින් යනවා. ඒ වගේම අපි මේ අපේ සිරිත් විරිත් සහ අපේ දේවල් යාලට කියලා දෙනවා. මේ වගේ සහයෝගයෙන් වැඩ කිරීම ලැබීම අපට බොහොම සතුටුයි. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ සහයෝගයෙන් අපිට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. தந்திருக்கின்ற களுத்துறை மாவட்டத்தைச் சேர்ந்த කළුතර ඉඳන් ඇවිල්ලින්න අපේ සිංහල සහෝදරයන් කල්මුනේ ජනතාව ආදරෙන් පිළිගන්නවා. අපේ සංස්කෘතිය සිරිත් විරිත් දැනගන්න කළුතර ප්‍රදේශයේ ඉඳලා ආව අපේ සිංහල සහෝදරයන්ට අපි අපේ සිරිත් විරිත් ගැන සංස්කෘතිය ගැන කියා දෙමින් ඉන්නවා. අපේ පුරුදු අපේ සාරධර්ම පූජාවන් ගැන අපි කියා දෙනවා. අපි මේ වන විට පූජා භූමියක ශ්‍රමදානයක නිරත වෙමින් ඉන්නවා. කළුතර සහෝදරයෝ අපිව බලන්න ආවගේම අපිත් කළුතර යනවා. සිංහල සහෝදරයොත් එක්ක එකතු වෙලා එයාලගේ සංස්කෘතිය සිරිත් විරිත් පුරුදු දැනගන්න අපි හැමෝම නොවිසිල්ලෙන් බලන් ඉන්නවා. வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்கின்றோம்.
හතරවෙනි දවසේ අපි අම්පාර උගන රජගල තැන්න බලන්න යනවා. සහෝදර දමිල අයත් සමග එදින හවස සංගීත රසවින්දන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. Thank you.